ඔන්න බලපන් මෙච්චර කාලයක් මිනිස්සු මුදලාට කොච්චර දොස් කිව්වද? මිනිහෙක්ගේ හොඳ පේන්න ටික කාලයක් යනවා බං. කොකෙක් කිගිලෙන්න ඕනිලු බං උගේ සුද පේන්න. අනේද කියන්නේ මන්නම් බං ඊට පස්සේ මුකා කොහොම කිව්වත් මුදලාලියා කුණෙක් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඇයි බං බලහංකෝ මුදලාලියා වසන්ත මාමගේ මලගමට විතර කොච්චර වියදම් කරලා තියෙනවද කියලා ඈ? මුදලාලි ජීවිත කාලෙම කැඹුරුවන් මදි බං. මුදලාලි මුන්ට කරලා තියෙන සුමේ හැටියට. මුන් තාමත් මුදලාලට කොච්චර ණයද? මිනී කටයුතු වලට විතරක් මල් ශාලය ගන්න 80000ලු. ඔය කෝපි මැෂින් එක ගත්තා කියන්නේ. ඒ මම මලගෙදර යනවා. උඹලත් එනවද? ඕබිනා අපිත් යනවා. නිවලින් අන්න. හවුබාර වසන්ත අයියා. නෑ මං කතා කරන්නේ. කියලා මැරෙන්නේ නෑ නේ ඉතින්. යාවසක් සම්මුණා. ඔබ මේක කියන්නේ. මිනිස්සු හිතා ගන්න බැලුවම එන්නේ. මේ ඔබ අරකට ගන්න. වතුරත් කියලා ලීන් වල එහෙම හොඳටම